ඕසෝන් ස්තරය ගැන ඔයාලා ආර තියෙනවනේ සූර්යාගේ තියෙන විකිරණ අයින් කළා හිතකර කිරණ ටික පෘථිවියට එවන එක නේද වෙන්නේ. අපේ මේ ඕසෝන් ප්‍රොඩක්ෂන් එකේ තරමුණ ඒ වගේ එකක්. සමාජයේ තියෙන වැරදි අඩුපාඩු පෙන්නලා දීලා ඒ වයින් හොඳ දේවල් ඒ වයින් සමාජයට කරන්න පුළුවන් දේවල් ඒ වයින් සමාජයේ හැදෙන්න ඕන තැන් පෙන්නලා දෙන එක තමයි අපේ මේ ප්‍රොඩක්ෂන් එකේ අරමුණ. අපේ කණ්ඩායමට ඕනේ වෙනස් දෙයක් කරන්න. වෙනස් දෙයක් සමාජයට දෙන්න. ඒ කරන හදේ එක්පියරක් තමයි අපි මෙහෙම පසු කළේ. හැමෝම අපි දැන් ඉන්න තත්ත්වයකට අපි මේක පටන් ගත්ත වෙලේ දන්නේ බොහොම ටික දෙයක්. මේ ගමන පටන් ගන්නෙද්දිම අපි ළඟින් ඉඳපුවත් අපි අත්හැරපු අවස්ථා තිබුණා. බොහොමයේ පිරිසකින් විවේචන ලැබෙද්දී අපිට මේ ගමන ඉදිරියටම කරගෙන යන සහගතී පිරිසකුත් නැතුවම නොවේ. එහෙම බාධක මැදින් ඉස්සරහට අපු ගමනේ අපි දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000 පසු කරලා තියෙනවා. ගොඩක් අය මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000 කියන්නේ මහා ලොකු දෙයක් නොවුනට පොඩි දෙනින් පටන් ගත්ත අපිට මේක මහා ලොකු ආසාවක් වගේම ජයග්‍රහණයක්. ඒ විදිහට අපිට වුණා මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000 පසු කරපු එකටත් සමාජයට උපකාර කරන්න. අපි කල්පනා කළා මිනිසුන්ට කලගුණ සලකන්න විදිය. එහෙම හිතද්දී අපිට මතක් වුණේ මේ වීඩියෝ වලින් පේන කටයුත්ත. මනුස්සයට බඩගින දෙන්න හැටි ගැන බඩගින නිමුණා මොන වගේ සතුටක් දැනෙන්න කියන එක ගැන අපිට මතක් වුණා. ඒ මනුස්සයෙක් එක වේලක හරි බඩගින නිවන්න අපිට උවමනා වුණා. ඒ අධිෂ්ඨානයක් හිතේ තියන් කරපු එකක් තමයි මේ. ඒ මිනිස්සුන්ගේ මුණවල තිබ අහිංසක හිනාව අපේ හිතේ තිබ සතුට තවත් වැඩි කරා. ඒ මිනිස්සුන්ගේ කටහඬින් අපිට පින් දෙද්දි හිතේ සතුට දෝරේ ගලා ගියා. ඒ වගේමයි අපිට මුලින් ඉඳන් උදව් කරපු නොකරපු අපේ වීඩියෝ බලපු නොබලපු සියලු දෙනාටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. අපේ කණ්ඩායමේ පිරිස වගේම සියල්ලන්ගේම දෙමාපියන්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම අපේ පළවෙනි වීඩියෝ පටේ සිටම අවසාන වීඩියෝ පටේ දක්වා අපට රූපගත කිරීම විස්තරවල සියලු දෙනාටම අපේ අඩුපාඩු නිවැරදි කරමින් සහාය දක්වපු සියල්ලන්ටම ස්තුතියි. තවද මේ දානමය කටයුත්තේදී ආලවලට අවශ්‍ය බඩු බාහිර ආදී ලබා දුන් හා ආහාර සකසා දුන් පිරිසට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නමක් ගමන් සඳහන් නොවනට සියල්ලන්ගේම සමායත් සිටිනවා. අපි වගේ බිඳුවෙන් පටන් ගත්ත ගොල්ලෝ ටිකට මෙච්චර පොඩි කාලෙකදී ඔයාලා දීපු හයිය සහයෝගය අපිට ගොඩක් දැනුණා. ඒ විදිහට අපිට දීපු සහයෝගය නිසා අපි ටිකත් එකතු වෙලා වැඩක් කරන්න හිතුවා. මේ වැඩේ ඔයාලා මේ ඉස්තරහා වීඩියෝ වලින් දකින්න ඇති. අපිට කාගේවත් දුක මාකට් කරන්න එහෙම ඕන උන්නේ නැහැ. අපිට ඕන උනේ අපිට කළපු දෙයට කළගුණ දක්වන්න. ඒක අපිට පුළුවන් හැටියට උපරිමයටම කරා කියලා අපි හිතනවා. ඒ වගේම ඉස්සරහටත් ඒ වගේ වැඩවලින් හම්බෙමු. ඒ වගේමයි ඔයාලා හිතුවනම් තවත් දුක ප්‍රොමෝට් කරන වීඩියෝ එකක් කියලා ඒක වැරදි. අපිට ඕනේ මේ වීඩියෝ එක බලලා අපි වගේ තරුණ පිරිසට මේ වගේ දේවල් වලට යොමු කරන්න. උඩන්දුවක් ඇති කරන්න. අපිත් එක මෙච්චර දුරක් ආවා වගේම ඉස්සරහට මේ විදිහටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා.